හෙල්ලෝ මයි ෆ්‍රෙන්ඩ්ස් අදේ ඉතින් පැන්සල වෙල්ල තියෙනවා වන් ටැප් එකක් හරියටම ගාගන්න බැරි කොල්ලොන්ට සුපිරි බවාසියක් කරන්න ඇවිල්ල තියෙන්නේ පැංචලායු මම අලුතින් හැදුවේ YouTube චෑනල් එක පරණ තිබ YouTube චෑනලයක් ෆෝන් එහෙම ඩිස්පලේ කිල්ල තිපටික කාලයක් ආයමත්තාව නැතම් මම මේ වැඩනෝට දියුණු කරලා තියෙන්නේ ආයිමත් ළමයි විවස් අදිනවා අඩුයි හැමෝගෙම සප් එකක් ඕන ඉතින් මට ලයිව් වෙන්න හිතාගෙන ඉන්නවා හැමෝම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්නය Android වලටම සෙට් වෙන එකක් පැනල් ගන්නේ යුවොත් එට්‍රොඩ් ඩ්‍රැක් එකක් හැමෝම දන්නවා මේක මයික්‍රෝ ඩ්‍රොයිඩ් එක මේගේ එක විදිහ වැඩ කරන්න පුළුවන් අපි බලමු මුලක ඉඳන් මේක හදාගන්නේ කොහොමද කියලා ඔයාලා YouTube ගිහලා සර්ච් කරගන්න මේ මයික්‍රෝ කියලා ගහුවාම මෙන්න මේ ඔයා ඕපන් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න මට පොඩි අප්ඩේට් එකක් දෙන්න තියෙනවා මම ඒක දෙනකන් මම ඒක දෙනකන් ඔයාලා පටන් ගාලා මගේ YouTube channel එක follow subscribe කරලා bell icon එක ඕල් කරගත්තොත් තමයි පුළුවන් අපේ YouTube වීඩියෝ එකක් දාපුවා මම ඒක ටක් ගාලා ඔයාලා ළඟටම ගෙන්නව ගන්න වීඩියෝ එක කට් කර ගත්තේ ඔයාලා දැන් මං හිතනවා මගේ YouTube channel එක subscribe කරලා ඇත්තේ කියලා දැන් කට්ටියම ඩවුන්ලෝඩ් කර අතර ඕපන් කරගෙන දෙන්න තියෙන සියලුම දේවල් දීලා පර්මිෂන් ඉල්ලනවා ඒවත් දීලා මගේ පර්මිෂන් ආයිල්ලා ඉදන්නේ අප්ඩේට් දුන්න හින්දා බලමු නෑ එහෙම ඉල්ලලා නෑ දැන් ඔන්න මොනවද වැඩි තියෙන්නේ දැන් මෙන්න මෙතන තියෙනවා මම හදාගත්ත එක තියෙනවද දන්නේ නැහැ මම ආල් වෙන්න නම් ඉන්නේ මෙත් අනේ යාළුවනේ ගොඩක් කනගාටුයි අලුත් අප්ඩේට් එකෙන් පස්සේ මයික්‍රෝ ඇඩ් කරන්න දෙන්නේ නැහැ බලන්න ඒකට only LKR 900ක් ඉල්ලනවා මම මේකට විසඳුමක් හොයාගන්නවා ඔයාලා මයික්‍රෝ මේ ඇප් එක APK එක ඩවුන්ලෝඩ් කරගන්න V26 නෑ V25 ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලා ඩවුන්ලෝඩ් කරගෙන ඒක ඉන්ස්ටෝල් කරගෙන මේ ඇප් එක අයින් කරලා තමයි ඔයාලා ඒක ඉන්ස්ටෝල් කරගන්නත් ඕනි හැම දෙයක්ම වෙනවා මේක මොකක් හරි හේතුවක් මත තමයි මේක අයින් කරලා තියෙන්නේ බය වෙන්න බයවුනේ මම තියෙනවා අපි ෆයිල් එකක් දාමු මම ඒ ෆයිල් ටික දාලා තියන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ ෆයිල් ටික ගන්න මෙන්න මේ ඇප් එක තියෙන්න ඕන මෙන්න මේ ඇප් එක මේ ඇප් එකෙන් තමයි ඔයාලා ඊට පස්සේ ඒ මන් දාපු ෆයිල් ටික ඩවුන්ලෝඩ් කරන ෆයිල් දෙකම ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ඩවුන්ලෝඩ් කරගෙන මේ තියෙන ඩවුන්ලෝඩ් කියන එකට යන්න ඕන
පේනවද දන්නේ කට්ටියට. මෙන්න මෙතන තියෙන ඩවුන්ලෝඩ් කියන එක. අන්න ඒකට යන්න. ඒකට ගියට පස්සේ තියෙනවා මම දාන්නේ මෙන්න මේ ෆයිල් එකක්. ඔය මම දෙපාරක් ඉන්ස්ටෝල් කරලා දෙන්නේ. ඒකයි ඔය දෙකක් පෙන්වන්නේ. ඔය ඇප් එකයි ඇප් එක නෙමෙයි ෆයිල් එක. සෝරි මට වැරදුනා. මෙන්න මේ ෆයිල් එකයි තමයි දාන්නේ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ ෆයිල් එක තියෙනවා. හරි උඩ තිබ්බ ෆයිල් එකම තමයි මේ මෙතනක් තියෙන්නේ. උඩ තිබ්බ එකම තමයි ඔලු කන්නා කියලා. අන්න ඒක තමයි යන්නේ ඔබලා. මෙතන ස්ට්‍රාක් කියලා එකක්. මෙන්න මෙතන තියෙන ස්ට්‍රාක් කියලා. මෙන්න මේක ස්ට්‍රාක් කියන එක ඔබන්න. හරි ස්ට්‍රාක් කියන එක ඔබලා මගේ වෙන්නේ මේ වගේ දෙයක් විතරයි. ඔයාට ඊට වඩා දෙයක් එනවා. මම කියන්නම් ඔයාලට ඊට පස්සේ වෙන දේ. ඊට පස්සේ කෙලින්ම මෙන්න මෙතන තියෙනවා නෑ මේ ප්ලස් අයිකන් එක. ඒක ඔබන්න එපා. එතන තියෙන එක කොළ පාටින් පල්ලෙහාට නිකන් අර නිකන් බාගන වගේ කියන ඩවුන්ලෝඩ් බටන් එක වගේ දෙයක් තමයි එතන වෙන්නේ. ඊට පස්සේ ඔයාලා වෙන මොනවත් ඔබන්න කරන්න යන්නේ නැතුව කෙලින්ම මෙන්න මේකට යන්න. මෙන්න මෙතනට අන්න එතනට යන්න. ඊට පස්සේ එතනට ගියාට පස්සේ තියෙනවා මෙතන device storage කියලා එකක්. අන්න දැන් ක්ලික් කරගන්න. බය වෙන්න එපා. ඔයාලට සුපිරිම විසඳුම තමයි මේක. මේ ෆයිල් දෙක. එතනට යන්න ඔයාලා. ඊට පස්සේ එතනට ගියාට පස්සේ තියෙනවා මෙතන. එතකොට අපි ආය මුලටමයි. ඒ ෆයිල් එකත් එක මෙතන තියෙනවා Android කියලා එකක් පේනවද දන්නේ නැහැ. Android කියන එකට යන්න. ඊට පස්සේ එතනින් ගියාට පස්සේ මේ data කියන එකට යන්න. data කියන එකට ගියාට පස්සේ එතන මෙතන තියෙනවා Chrome point DTS Free Fire X කියලා තියෙනවා. Free Fire Max තියෙනවා නම් එහෙමයි. මම මෙතන Free Fire කියන එක තියෙනවනේ මෙන්න මෙතන. එතන මේව කරන්න යනවා. මෙන්න මේ මැද හරියකින් ක්ලික් කරන්න. ඒ කියන්නේ මැද හරියකින් යන්නේ. මෙන්න මේ හරියෙන් විතර ඔබන්න. ෆොටෝ එක තියෙන තැනින් ඔබන්න යන්න එපා. ඔයාලා එතනින් මෙහෙම කරලා ඔබන්න. ඊට පස්සේ මෙතනට ආවට පස්සේ තාමත් ඔයාලා මෙතනට ආවට පස්සේ මෙතන තියෙන මෙන්න මේ ධන අකුර තාමත් තියෙන්නේ අර ඩවුන්ලෝඩ් හැඩේ තමයි. ඊට පස්සේ ඒකත් එතනින් දාන්න එහෙම කරලා ඊට පස්සේ මෙන්න මෙතනින් තමයි බෑග් වෙන්න ඕනේ. ඒක දැම්මට පස්සේ නැත්තම් ඔයාලා කරපු වැඩෙන් කිසිම වැඩක් නැහැ. ඔතනින් තමයි බෑග් වෙන්න ඕනේ. හැමෝම බෑග් වෙන්න ඕනේ එතනින්. හරි ඔයාලා දැන් නිකන් ගිහිල්ලා බලන්න සෙන්සිටිව් මම සෙන්සිටිව් ටිකක් දාන්න වීඩියෝ එකේ අන්තිමට. අන්නේ සෙන්සිටිව් ටික හදාගෙන හැමෝම නිකන් ප්ලේ කරලා බලන්න. හරි 100% කරනම් මේක හරියන්න ඕනි. නැත්තම් ඉතින් හරියන ෆෝන් වර්ගයක් තියෙනවා නැති වර්ගයක් තියෙනවා. හරියටම හරි ගියොත් මට කමෙන්ට් එකක් දාන්න. නැති වුණත් කමෙන්ට් එකක් දාන්න. මම හරියන එකක් ඔයාලට කොහොම හරි හොයලා ගෙනත් දෙනවා. එහෙනම් කොල්ලෝ අපි කැපුණා. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.